ඔයත් කැමති රුපියල් 3000කට අඩුවෙන් AirPods Pro එකක් ගන්න. එහෙනම් මේ වීඩියෝ එක දිගටම බලන්න මිස් කරන්නේ නැතුව. ඉතින් වීඩියෝ එකට යන කලින් අපේ රිෂි ටෙක්නික් YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා මම Q&A post එකක් දාලා දෙනවා. ඒකේ link එක පළල description එකේ දාලා දෙන්න. ඒකට ගිහින් ඔයාලට අහන්න තියෙන ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම දාලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් බලමු අපේ AirPods Pro එක කොහොමද කියලා. ඉතින් මේ තියෙන AirPods Pro එක ඉතින් මේකේ price එක මම අවසානට කියන ඒ වගේම මම මේක purchase කරපු තැනත් අවසානට කියන ඒ වගේම මේක ගන්න price එකට මේක worth ද කියලා වීඩියෝ එකේ අවසානට කියන හින්දා වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න අමතක කරන්නත් එපා. අපි එහෙනම් මේකේ unboxing experience එකට යමු. unboxing experience එකට යන්න කලින් මේකේ වටේ තියෙන interiors ටික බලලා යමු. ඉතින් ඔයාලට මේක box එකේ ඉස්සරහ බලන්න පුළුවන් AirPods දෙකේ ෆොටෝ එකක් වගේම උඩ සඳහන් කරලා තියෙනවා AirPods Pro කියලා. මේ පැත්තේ Apple logo එක සඳහන් කරලා තියෙනවා වගේම මේ පැත්තේ විස්තර වගේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ Apple logo එක තියෙනවා. ඊට පස්සේ ගියාම අපේ AirPods Pro එකේ ෆොටෝ එකක් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මේක unbox කරමු. මේක මෙන්න මේ විදිහට ලස්සනට open කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ clip මේ වගේ cover එක අයින් කර ගන්න පුළුවන්. මම මේක පොඩ්ඩක් පැත්තකින් තියාගන්න. ඊට පස්සේ ඔයාලට මේක උඩින්ම බලා ගන්න පුළුවන් user manual එක තියෙනවා. user manual එකත් මම පොඩ්ඩක් පැත්තකින් තියන්නම්. ඊට පස්සේ ඔයාලට මේක බලා ගන්න පුළුවන් අපේ handbrake එක මෙන්න මේ විදිහට එනවා. ඒකත් මම පොඩ්ඩක් පැත්තකින් තියාගන්නම් දැන්ට. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉස්සුවට පස්සේ මේක මම පොඩ්ඩක් පැත්තකින් තියාගන්නම්. ඉතින් මම මේකත් පොඩ්ඩක් පැත්තකින් තියාගන්න. මෙන්න මේ ගැනත් අපි කතා කරමු. එහෙනම් අපි මුලින්ම user manual එකකින් දැන් පිළිවෙලට මේකේ තියෙන දේවල් කතා කරමු. ඉතින් මුලින්ම මෙන්න මේ වගේ user manual එකක් හම්බ වෙනවා ලස්සනට පැකින් කරලා ආවිලා තියෙනවා designed by Apple in Colif China කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. මේක branded එකක් නෙමෙයි high copy එකක්. ඒ කියන්න ඕනේ. මේක තියන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ user manuals හතරක් තියෙනවා. AirPods Pro කියලා පටන් අරගෙන මෙන්න මේ වගේ user manuals හතරක් තියෙනවා. ඉතින් අපි ගමු අපේ දැන් මේක මම පැත්තක තියාගන්න අපි ගමු දැන් අපේ AirPods Pro එක. ඉතින් මේ තියෙන අපේ AirPods Pro එක මම මේක unpack කරගන්නම් මේ polythene එකෙන්. මම මේ polythene wrap එකත් පැත්තකින් තියාගන්න. ඉතින් මේකේ තියෙන features එකක් තමයි මේකේ මෙතන wireless charging system එක ඇවිල්ලා තියෙනවා. ඔයාලා දන්නවා iPhones වලත් එනවනේ wireless charging system එක. අන්නේ system එක මෙන්න මේ port එක AirPod එක Pro එකකට දීලා තියෙනවා. ඉතින් මේක open කරන්න කලින් අපි මේකේ තියෙන ports and indicators බලමු. ඔයාලා මෙතන switch එකක් බලා ගන්න පුළුවන් මේකේ charging switch එක. ඒ වගේම යට holders hill හතරක් තියෙනවා. holders mount හතරක් තියෙනවා. ඒ වගේම charging mount එක තියෙනවා. ඉතින් කියනවා මේකට charging cable එකක් හම්බෙන්නේ. ඔයා මේකට වෙනම charging cable එකක් ගන්න ඕනේ. මේක lightning port එකක්. ඉතින් ඔයා මේකට වෙනම charging cable එකක් ගන්න අවශ්‍යයි. අපි දැන් මේක open කරන කලින් මේ පැත්තත් පොඩ්ඩක් බලමු. මේ පැත්ත වලට එල්ලන්න අවශ්‍ය නූල දාන්න mount එක තියෙනවා. අපි දැන් මේක open කරමු. මේක open කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් left එක සහ right එක තියෙනවා. අතර මේක උනත් අතර ගත්තාම මාර comfortable මාර ලොකු බරක් තියෙනවා. ඒ කියන්නේ මාර feeling එකක් දෙන Apple feeling එකක්ම මේකේ දෙනවා. ඒ වගේම තමයි මේ left and right buds දෙකත් මාරම quality අතට හොඳට feel වෙනවා. මේක අතේ තියාගත්තාම කොච්චර quality ද කියලා. ඉතින් අපි මේකේ audio test එකකුත් කරන්න ඕනේ. අපි එහෙනම් දැන් මේ box එකේ හම්බෙච්ච ඉතුරු ටිකත් බලලාම audio test එකට යන්න. අපි බලමු ඊළඟට box එකේ මොනවද හම්බුනේ කියලා. ඉතින් box එකේ ඊළඟට හම්බුනේ මෙන්න මේ වගේ එකක්. එක එක්කෙනාගේ කන් වල size එක වෙනස් හින්දා මෙන්න මේ වගේ මේක වැටෙනවා. මෙන්න මේ වගේ වෙනම earbuds එකට high ගන්න mounters ඇවිල්ලා තියෙනවා. අපි ඒක පැත්තකින් පරිස්සමට තියාගමු. මොකද ඒක වැටෙනවා. ඉතින් ඔන්න ඔච්චරයි මේ box එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් මේක phone එකට connect කරන විදිය බලලා මේකේ audio test එකක් කරලා බලමු. ඔයාලට මෙන්න මේ විදියට මෙන්න මේක open කරලා ඔයාගේ bluetooth on කරලා මෙන්න මේ විදියට bluetooth open කරගත්ත හැකි. මේක මෙන්න මේ විදියට ඇරලා තිබ්බේ නැත්නම් connect වෙන්නේ නැහැ. ඉතින් මේක මම connect කරන හින්දා AirPods Pro මම මේක connect කරලා තියෙන හින්දා ඔන්න මගේ එකට connect වුණා. ඔන්න message එකකුත් ආවා මෙන්න connecting කියලා message එක උඩ වැටුණා. අපි දැන් මේකේ music එකක් play කරලා බලමු කොහොමද මේකේ quality එක කියලා.
ඇත්තරම කියන්න මේ නොයිස් එක නම් ගොඩක්ම ක්ලියර් නෑ. ඒ කියන්නේ නොයිස් එක එළියේ තියෙන ශබ්ද සාමාන්‍ය ගන්නට ඇහෙනවා සින්දුවක් දාන්න නැතුව තියෙදි. සින්දුවක් දාමුත් නම් සෑහෙන වෙලාවකට නොයිස් එක රිමූව් වෙනවා. ඒ වුණාට මේ කොල්ඩිය නම් කියනවනේ මාරම් කොල්ඩිය මට ගලවන්න හිතෙන්නේ නැහැ. මේකේ තව සින්දුවක් අහන්න හිතෙනවා. ඉතින් මම මේක රේට් එක දෙනවා සාමාන්‍යයෙන් 9.5ක් විතර. දැන් මං කියන මේ AirPods Pro එක මං මිලදී ගත්තේ කීයකටද කියලා. මම කියන්නේ මම මේක පර්චේස් කරේ කීයකටද කියලා. ඉතින් ඇත්තටම මම මේක පර්චේස් කරේ රුපියල් 2800කට. ඉතින් ඔයාලටත් හිතෙනවා මෙච්චර අඩුවට AirPods Pro එකක් ඔයාලට ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔව් ඇත්තටම පුළුවන්. ඉතින් මම මේක පර්චේස් කරපු ප්ලේස් එක තමයි The Chill Out Grand Meetup Pawn Shop එකෙන්. ඉතින් ඒකෙන් තමයි මම මේක පර්චේස් කරේ. ඉතින් මේක දැන් මම කියන්න ඕනේ මේක 2026ට වර්ත් සහ මේ ගන්න වර්ත්ද කියලා. ඇත්තටම මේක ගන්නට සහ 2025ට කියන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් වර්ත්. ඉතින් ඔන්න ඔය විදිහට AirPods Pro එකේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපේ channel එක අනිවාර්යෙන්ම subscribe කරලා මේ වීඩියෝ එක යාළුවන්ට share කරන්න. එහෙනම් අද වීඩියෝ එක රිෂි ටෙක්නික් channel මම රිෂි ටෙක්නික්